මේ තියෙන වාහනයක රේඩියේටරේ මූඩියක්. මෙන්න මේ මූඩියෙන් කරන ප්‍රධාන කාර්යයන් තුනක්. එකක් තමයි අපි කොහොමද දන්නේ එක මූඩිය ගලවලා අපිට පුළුවන් රේඩියේටරය ඇතුලේ ජල මට්ටම නැත්තම් කූලන්ට් මට්ටම අඩුයි නම් ඒ මදිපත් මේ ප්‍රමාණය පුරවන්න. ඊට අමතරව එන්ජින් එක රත් වෙනකොට එන්ජින් එකේ අස්සේ තියෙන ජලය සහ රේඩියේටරේ අස්සේ තියෙන ජලය ටික රත් වෙනවා. නැත්තම් කූලන්ට් ටික රත් වෙනවා. රත් වෙද්දී ඒ කූලන්ට් ප්‍රසාරණය වෙලා පරිමාව වැඩි කරගන්නවා. දැන් රේඩියේටරේ ඇතුලේ ජලයට හෝ කූලන්ට් වලට ඉන්න මදි හින්දා ඒ වැඩිපුර තියෙන කූලන්ට් හෝ ජලය ටික අයින් කරන්න වෙනවා. මොකද එහෙම නැත්නම් රේඩියේටරය ඇතුලේ පීඩනය වැඩි වෙලා රේඩියේටරයට හානියක් වෙන්න පුළුවන් හින්දා. පීඩනය වැඩි වෙච්චාම නැත්නම් ප්‍රෙෂර් එක වැඩි වෙච්චාම මෙන්න මෙතන තියෙනවා ප්‍රෙෂර් වෑල් එකක්. යට පැත්තෙන් පීඩනය ආපුවාම මෙන්න මේ වෑල් එක. මෙන්න මේ වෑල් එක ඔහම තල්ලු වෙනවා. දැන් මම අනිත් පැත්ත හරලා තියෙන්නේ. මෙන්න මේ මූඩියේ මේ වෑල් එක උඩට තල්ලු වෙනවා. උඩට තල්ලු වෙච්චාම මේම හේත් වෙලා තියෙන තැනින් මෙයා උඩට හේත් තල්ලු වුණාම මේ කට විවෘත වෙලා මේ වෑල් එක හරහා වැඩිපුර තියෙන ජලය ටික යනවා අපේ අමතර ටැංකියට ප්ලාස්ටික් ටැංකියට බටයක් දිගේ. ඒක තමයි මේ ප්‍රෙෂර් වෑල් එකෙන් කරන්නේ. ඊට පස්සේ අපි වාහනේ ගිහලා කොහරි නැත්තුවට පස්සේ එන්ජින් එකේ උෂ්ණත්වය ටිකෙන් ටික අඩු වෙනවා. ජලයේ උෂ්ණත්වය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් ප්‍රසාරණය වෙච්ච ජලය දැන් සංකෝචනය වෙන්න පටන් ගන්නවා. දැන් පරිමාව වැඩි වුණා කලින් දැන් පරිමාව අඩු වෙනවා. දැන් රේඩියේටරය ඇතුලේ ජල පරිමාව අඩුයි. අන්න ඒ අඩුව පුරවන්න නැත්නම් ඒ ජලය අඩු වෙච්චාම තියෙන රික්තය පුරවන්න ගියපු ජලය ටික ආපහු ඇදලා ගන්නවා මේ මැදින් තියෙන රික්ත කපාටෙන්. මේ මැද තියෙන වෑල් එක පල්ලෙහාට අදින්න පුළුවන්. මේ මැද වෑල් එක පල්ලෙහාට ඇදපුවාම පල්ලෙහාට ඇදිලා ඒ වෑල් එක හරහා තමයි ගිය ජලය ටික ආපහු වෙන්නේ. මේ මැද තියෙන පොඩි එකක්. එයා තමයි වැකුම් වෑල් එක. ප්‍රෙෂර් වෑල් එකයි වැකුම් වෑල් එකයි. මේ දෙක හරියටම තියෙන්න ඕනේ අපේ කූලින් සිස්ටම් එක හරියටම වැඩ කරන්න නම්.